අම්මේ අද නම් කලින්ම යන්න ඕනේ. අද වැඩ ගොඩාක් තියෙන දවසක්නේ. මහත්තයා ලෑස්ති වුණාද ඔයා? මම කෑම ටික ලෑස්ති කරා. එන්න කන්න. ඇයි තමුසෙ පේන්නේ නැද්ද මම ලෑස්ති වෙලා ඉන්නේ කියලා? අනේ මහත්තයා, ඇයි ඔයා මට මේ උදේ පාන්දරම බනින්නේ? මං වරද්දක් ඇහුවේ නෑනේ. ලෑස්ති වුණාද කියලානේ ඇහුවේ. හරි ගිහින් කෑම ලෑස්ති කරනවා. මට අද ඉක්මනින් යන්න ඕනේ. නිලු අතන ඉන්නේ අර මාව තාම දැක්කේ නැද්ද කොහෙද? ගිහින් කතා කරන්න ඕනේ. නිකිල් ඔයා ආවද? නිලු මෙහෙට එන්න. හරි නිකිල්, මං එන්නම්. ඉතින් නිකිල් කොහොමද ඔයාට? මට නම් එපා වෙලා ඉන්නේ නිලු. මොනවා කරන්නද මන්දා. මොනිකත් එක්ක මම ඉන්න කැමති නෑ. මං කැමති ඔයා එක්ක ඉන්න. මට නම් දැන් එපා වෙලා. අපි අපේම ගෙදරකට යමු නිලු. නිකිල්, මාත් ඔයාට කියන්න හිටියේ. මටත් දැන් මෙහෙම ඈතින් ඉඳලා එපා වෙලා. මටත් ඕනේ ඔයත් එක්ක ඉන්න නිකිල්. හරි නිලු. ඔහොම පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. මං හැමදේම බලා ගන්නවා. මේ බලන්නකෝ රෝසි, මට වෙලා තියෙන දේ. අනේ නිකිල්, මට හැමතිස්සෙම බයිනවා රෝසි. ඉස්සර වගේ නෑ එයා. එයාගේ වැඩේම මට බයින එක. මං එයාට කිසි අඩුපාඩුවක් කරන්නෙත් නෑ රෝසි. ඒ වුණාට දැන් එයාට මාව පේන්නවත් බෑ. අයියෝ ඩාලින්, ඔයා ඔහොම හිතන්න එපා. ඔහොම දුක් වෙන්න එපා. ඔයා නිකිල් ගැන විතරක් හිතන්න එපා. බලන්න ඔයාගේ හැටි. ඔයා ගැනත් හිතන්න අනේ. ඒත් ඔන්නේ නිකිල් මොකද මෙහෙම හැසිරෙන්නේ? පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න වෙනවා. අනේ මන් දන්නේ නෑ රෝසි, මම මොනා කරන්නද කියලා. එයා දැන් ගෙදරින් හරියට කන්නේවත් නෑ. මට තේරෙන්නේ නෑ රෝසි. මට දැන් ඒ ගැන හිතලම එපා වෙලා. මහත්තයා ඔයා ආවද? මං කෑම බෙදන්නද? ආව ගමන් වදයක් වෙන්න එපා මොනිකා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ආව ගමන් එනවා පස්සේ. ඔයාගේ වැඩක් කරගන්නකෝ. මට ඕන වෙලාවක මං කන්නම්. අනේ මහත්තයා, ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඇයි මට ඔයා හැමතිස්සෙම බනින්නේ මහත්තයා? මේක හොඳට අහගන්න ඕ මොනිකා. මට තමුසෙත් එක්ක දැන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. මට තමුසෙකින් ඩිවෝස් වෙන්න ඕනේ. මං ලෝයට කතා කරා. හෙට අනිද්දා මේයි. අපි ඩිවෝස් වෙමු. මට ඔයාත් එක්ක ඉන්න බෑ මොනිකා. මට ඔයාත් එක්ක ඉන්න එක මහ පුදුම කරදරයක්. මං කැමතිම නෑ ඔයාත් එක්ක ඉන්න. අනේ දෙයනේ මහත්තයා, මොනවද ඔයා මේ කියන්නේ? මං කොහොමද ඔයාගෙන් ඩිවෝස් වෙන්නේ මහත්තයා? මට නම් ඔයා නැතුව ඉන්න බෑ මහත්තයා. අනේ ඇයි මහත්තයා ඔයා මට මෙහෙම කරන්නේ? මෙතන දැන් බොරුවට අඬන්න නැතුව ඉන්නවා. මට මහ වදයක් තමුසෙනා. අනේ බලන්නකෝ රෝසි, නිකිල්ට මගෙන් ඩිවෝස් වෙන්න ඕනෙලු. දැන් මම මොකද කරන්නේ රෝසි? මට එයා නැතුව ඉන්න බෑ. ඇයි එයා එහෙම හැසිරෙන්නේ? අයියෝ මම මොකද කරන්නේ රෝසි? මට මොකුත් තේරෙන්නේ නෑ. මට එපා වෙලා. අයියෝ ඩාලින්, අඬන්න එපා. අපි මොකක් හරි බලමුකෝ. අනේ මන් දන්නේ මේ නිකිට මොනා වෙලාද කියලා. අනේ ඔයා අඬන්න එපා මොනිකා. මං හැමදේටම ඔයත් එක්ක ඉන්නවනේ. අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමුකෝ.
එයා මගෙන් ඈත් වුණාම සතුටින් නම් ඉන්නේ රෝසි. මං එයාට ඩිවෝස් එක දෙනවා. මට ඕනේ එයා සතුටින් ඉන්නවා බලන්න විතරයි රෝසි. මට මොනා වුණත් කමක් නෑ. එයා සතුටින්නේ. නේ ඩාලින්, ඔයා ඔහොම හිතන්න එපා. ඔයා දැන්වත් ඔයා ගැන හිතන්න. ඔයා ඔච්චර කල් නිඛිල් ගැනනේ හිතුවේ. දැන්වත් ඔයා ගැන පොඩ්ඩක් හිතන්න මොනිකා. ඔයා කියන දෙයක් තමයි රෝසි. මට මොකද්ද කරන්න කියලා තේරුමක් නෑ දැන්. ඔළුව විකාර වෙලා වගේ. නිලු, දැන් අපේ වැඩේ හරි. මම මොනිකගෙන් කොහොම හරි ඩිවෝස් එක ගත්තා. දැන් අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් නිලු. අනේ මට හරීම සතුටුයි. මට ගොඩාක් සතුටුයි අද නම්. අපි දෙන්න දැන් හැමදේම අලුතින් පටන් ගමු. අපි සතුටින් ඉමු නිඛිල්. ඕ මොනිකා ඩාලින්, අර කලින් හිටිය මොනිකා කියලා දැන් හොයා ගන්නවත් බෑ. ඔයා දැන් ඊතරම් ලස්සනයි මොනිකා. මට නම් හරිම සතුටුයි ඔයා ගැන. අනේ බොහෝම ස්තුතියි රෝසි මාව වෙනස් කළාට. මං දැන් හරිම සතුටින් ඉන්නේ. මට දැන් තමයි තේරෙන්නේ මං ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ කියලා රෝසි. මම හිතුවේ නිඛිල් ගැන විතරයි. ඒත් දැන් මට තේරෙනවා මට මං ගැනත් පොඩ්ඩක් හිතන්න තිබ්බා. හැම දෙයකටම ගොඩාක් ස්තුතියි රෝසි. නිඛිල්, මං ඔයාට කියන්න ගියේ අපේ ගෙදරින් මට මැරි කරන්න කෙනෙක් හොයලා ඉන්නේ. ඒ නිසා ඔයාත් ඔයාගේ පාඩුවේ ඉන්න. මගේ පස්සෙන් ආයෙ එන්න එපා. මං එයාට කැමතියි නිඛිල්. මං එයාව මැරි කරලා රට යන්න ඉන්නේ. මොකද්ද නිලු ඔයා මේ කියන්නේ? මං ඔයා නිසා නේද මොනිකවත් අතෑරියේ. දැන් ඔය ඇයි මෙහෙම හැසිරෙන්නේ? ඔයා ඔහොම කරන එක හරිද නිලු? මට කරන්න දෙයක් නෑ නිඛිල්. මට ආරයව බඳින්නම වෙනවා. මං එයාට කැමතියි. එයාට ගොඩාක් සල්ලි තියෙනවා. මම රට ගිහින් එයත් එක්ක සතුටින් ජීවත් වෙනවා. අයියෝ මම වගේ බූරු ගොනෙක්. මම මේ මොකද්ද කරගත්තේ? අසරණ මොනිකවත් මන් නැති කරගත්තානේ. ඔයා නිසා. අනේ දෙවියනේ. තාමසේ ඕන දෙයක් කරගන්නවා. ආයෙ මට කරදර කරන්න එපා. මං යනවා යන්න. අනේ මොනිකා, ඔයා අඳුර ගන්නත් බැරි වුණානේ. ඔයා ලස්සන වෙලා. ඔව් මං තමයි නිඛිල්. මං ඔයා නිසා ගොඩාක් වෙනස් වුණා. මං දැන් ගොඩාක් සතුටින් ඉන්නේ. මං දැන් මං ගැන හිතන්න පටන් ගත්තා. ඔයාට මට මේ හැමදේම තේරුම් කරලා දුන්නට ගොඩාක් ස්තුතියි නිඛිල්. අනේ මට සමා වෙන්න මොනිකා. මං ගොඩාක් පසුතැවෙනවා දැන් ඔයාට කරපු දෙයට. මට පුළුවන් නම් සමාව දෙන්න මොනිකා. මං ඔයාට සමාව දීලා තියෙන නිඛිල්. මං දැන් ඔය ගැන හිතන්නේ නැහැ. මං දැන් ගොඩාක් සතුටින් ඉන්නේ. එහෙනම් මං යන්නම් නිඛිල්.